ඔන්න ඉතින් අද යන්නේ අපේ රටේ පිටිසර ඒ වගේම ලස්සන ගමක සිද්ධ වෙච්ච තවත් ලස්සන කතාවක්. ආරච්චි කියන්නේ ඉතින් ගමේ ඉන්න ලොකුම මුලාදෑනිය නිසා උන්නැහේ බොහෝම උපායශීලී වගේම ආඩම්බරයි. ඒ වගේම ගමේ කාටවත් කිසිම දෙයකින් දෙවනි වෙන්නෙත් නැහැ. ඔන්න ඉතින් අපේ රටේ එක ගමක ඔය වගේ ආරච්චි කෙනෙක් හිටියා. හැබැයි ඉතින් ආරච්චි වගේම ආරච්චිගේ මැණිකෙත් බොහෝම ලෝභයි. කොච්චර වස්තුව තිබුණත් tamun කන්නෙත් නැහැ. කිසිම කෙනෙකුට දෙන්නෙත් නැහැ. දවසක් ඔය ආරච්චිට දුර බැහැර ගමනක් යන්න සිද්ධ වුණා. දුර බැහැර යනකොට ආරච්චිගේ තනියට හැමදාම අතවැසියෙක් යනවාමයි. එදා ආරච්චිට හරිම ප්‍රශ්නයක් වුණේ උන්නැහැගේ අතවැසියා ලෙඩ වෙලා. ඒත් ඉතින් අතවැසියෙක් නැතුව ගමනක් යන එක ආරච්චිගේ නම්බුවට කොහෙත්ම හොඳ නැති හින්දම ආරච්චි තමන්ගේ වලව්ව අහල පහල ගෙදරක හිටපු බබුන් රාල මේ ගමනට කැඳාගත්තා. බබුන් රාල හරිම කපටියා. ඒ වගේම කියන්න හිතුන දේ මූණටම වුණත් කියන අන්දරේ වගේ මිනිස්සෙක්. ආරච්චි රාලට තියා දෙවියන් වහන්සේටවත් ඕනවට වඩා මායිම් වෙන්නේ නැහැ. බබුන් රාලගේ හැටි ආරච්චි උන්නැහේ නොදන්නව නොවේ. ඒත් ඉතින් තමන්ගේ රාජකාරිය හැටියට අතවැසියෙක් නැතුව ගමන යන්න බැරි කමටමයි උන්නැහේ බබුන් රාලත් එක්ක ඒ ගමන යන්න තීරණය කළේ. ඔන්න ඉතින් ආරච්චිලයි බබුන් රාලයි ගමන පටන් ගත්තා. යාන්තම් ඉර මුදුන් වෙන ජාමේ වෙනකොට ඒ දෙන්නට ගමනින් භාගයක් ඉවර කරගන්න පුළුවන් වුණා. ඉරත් හැරෙන්න ගියා. මට නම් දැන් හොඳටම අහිමයි ආරච්චිලා ඇත්තෝ. මටත් අහිම තමයි බොලන්. එහෙනම් ඉතින් පරක්කුවක් මොටද? අර ගලපල්ලේ තියෙන දොළපාරෙන් අතකට හොදගෙන බත් ගෙඩි දෙකක් කොටා බාලා ඊළඟ වංගියේ ඉතුරු ටික යමු. ඔන්න ඉතින් ආරච්චිත් එකඟ වුණා. කිව්වා වගේම දෙන්නම අතකට හොදන් ගල්තලාවක් උඩින් ඉඳගත්තේ ඇත්තිතරන් සප්පායම් වෙන්න හිතාගෙනයි. බබුන් රාලගේ උන්දෑ දන්නවා බබුන් රාලා වැඩ කරන්න ගියත් කන්න ගියත් එක වගේම රුසිය විත්තිය. බඩකට පුරා කන්න නැතොත් ආයේ ඒ අම්මණ්ඩිට නම් විසුමක් නැහැ. බබුන් රාලා බොහෝම ආසාවෙන් බත් ගෙඩිය ලිහා ගත්තා. ආරච්චි උන්නැහේ ඉතින් කුම්මහියානවේ. ඊට හපන් මැණිකේ. එදත් ආරච්චිට ගමන යන්න සූදානම් වෙනකොට මැණිකි කොලේ බොහෝම සකසුරුවම්කමෙන් හංගගෙන උන්නු කුඩු ටිකක් වතුරෙන් අනලා කුඩු රොටියක් හදලා දෙන එකයි. බබුන් රාලා සුවඳ ගහන මාළු පිනිත් එක්ක බත් කෙඩිය ලිහාගෙන කන්න හදද්දී ආරච්චිලා කුඩු රොටිය දිගෑරගත්තේ වස ලැග්ජාවෙන්. දැන් ඉතින් නොකා ඉන්න බැහැ වගේම බබුන් රාලගේ කට ගැනත් ආරච්චි හොඳින්ම දන්නවා. හපෝයි ආරච්චි ඇත්තෝ කුඩු රොටි නොවේ. අපේ ගෙදර නම් ඕන් මය බල්ලවත් කන්නේ කුඩු රොටි. බබුන් රාල මෙහෙම කියද්දී ලැජ්ජාවට ආරච්චි උන්නැහෙට පොළව පලාගෙන යන්න හිතුණත් තමන්ගේ නම්බුව බේරගන්න ඕන නිසා මෙහෙම කිව්වා. මැණිකෙනම් රස මසවුලු උයලා තිබුණ බං. මමයි කිව්වේ උස්සගෙන යන්න බැරි හින්දා ඔහේ රොටියක් හදලා දෙන්න කියලා. හපෝයි මං නොදන්නව අය ආරච්චිලා උන්නැහේගේ මැණිකගේ වග. ඒවා ආයේ මොකටද? එහෙම හිතපු ආරච්චි බබුන් රාලට පින්සෙන්න ඕනා. අනේ රාලේ උඹ එහෙම ඕන් ඕව ගමපුරා කියනව එහෙම නෙවි. ඕක දන්නේ උඹයි මමයි විතරයියෝ. අනේ මම මොකටද ඕව කියන්නේ? ආරච්චි උන්නැහේ කුඩු රොටි කෑවම මට මොකෝ? බබුන් රාලත් මූණිච්චාවට වගේ hina වෙලා එහෙම කිව්වා. දවල්ට හොඳට සප්පායම් වෙලා ඔන්න දෙන්නත් එක්ක ආයෙමත් ගමන යන්න පටන් ගත්තා.
ටික දුරක් මෙහෙම යනකොට ගොයියෙක් නගුලකුත් කර තියාගෙන මේ දෙන්න ඉස්සරහට ආවා. මම මේ නගුල විකුණන්නයි අරන් යන්නේ. මුන්නැහේලට ඕන නම් මේක දෙන්න පුළුවනි. වෙඩි මිලක් නෑ. රිදී 30යි. යස්ස අගේ ඇති නගුල නෙව. මේ වගේ නගුලක් මං හොයාමයි හිටියේ. අනික ඉතින් රිදී 30ට ගජ ලාභයි නෙව. ආරච්චියත්තු අතේ කාසියත්තා මට මේ කෑන්න දෙන්නකෝ. ගමට ගියාම ගනුදුනුව බේර ගන්න බැරියෑ. කොහේ තියෙන කාසිද බොල? මගේ අතේ සන්දකේට තියෙන්නේ රිදී රුපියලයි. ඒකත් ඇන්නාවේ මැණිකගේ ණයට. හොඳා ආරච්චියත්තෝ. හැබැයි යෝන් ගමේ උදවිය තමුන් නැහැ අර කුඩු රොටි කාපු විත්තිය කතා බහ කළාම මම නං නෑ ඕන්. මේ කාට නගුල අරන් නුදුන්නොත් මං කුඩු රොටි කාපු විත්තිය රට ගම පුරා කියාවි. එහෙම වුණොත් වසවිලි ලැජ්ජාවයි. හරි එහෙනම් ගමට ගිය මනතින් උඹ මට රිදී 30 දීපන්කෝ. ආරච්චිල රිදී 30 ගෙවලා බබුන්රාලට නගුල ආරන් දුන්නා. බබුන්රාලා නගුලත් කරගහගෙන ගමන පිටත් වුණා. තවත් ටික දුරක් යනකොට තවත් ගොයියෙක් වරපොටක් අරගෙන මේ දෙන්න ඉස්සරහට ආවා. මේ වරපොට අඹරලා තියන්නේ ගෝන හමකින්. බොහොම සවිශක්තියයි. යකෙක් වුණත් බඳින්න පුළුවනි. වැඩි මුදලක් නැහැ. රිදී 10යි. කැමතිනම් ඔහෙලට ගන්න පුළුවනි. හැබැයි නේන්න මාරච්චිලුන් නැහැ. මේ වරපොට බොහොම සවිශක්තියයි. මමත් හොයා හිටියේ මේ වගේ වරපොටක් තමා. මෙන්න මේකත් මට ඇන්න දෙන්නකෝ. රිදී 10යි නෙව. කොහේ තියෙන සල්ලිද බොල? මම ළඟ පිච්චියක්වත් නෑ. හොඳා. ගමේ උන්දලා දැනගත්තට මොකෝයි කුඩු රොටි කාපු කතාව? මොකෝ කුඩු රොටි කියන්නේ නොකන දෙයක් ය. හොඳා. මෙන්න එහෙනම් ගනින්කෝ වරපොට. හැබැයි ගමට ජිය ගමන් මට කාසි ගනුදෙනුව බේරපන්. ආරච්චිල ගොයියට රිදී 10 දීලා බබුන්රාලට වරපට අරගෙන දුන්නා. උන්දත් සන්තෝෂෙන් ඉපිලි නගුලයි වරපටයි කරේ තියාගෙන ආරච්චිත් එක්ක ඔන්න ආයමත් ගමන පටන් ගත්තා. හැබැයි ඉතින් මේ දෙන්නට වැඩි දුරක් යන්න උනේ නෑ. තඩි බෙරයක් බැඳගත්ත බෙරවායෙක් බෙරපදේකුත් ගහන ගමන් මේ දෙන්න ඉස්සරහට ආවා. සෝලු ගහේ උඩ අත්තේ බෙර කඳ හැදුනා සත්තේ ගෝන හමයි බැඳ ඇත්තේ රිදී 30යි වැඩි නැත්තේ. සෝලු ගහේ උඩ අත්තේ බෙර කඳ හැදුනා සත්තේ ගෝන හමයි බැඳ ඇත්තේ රිදී 30යි වැඩි නැත්තේ. දැන් ඉතින් වෙච්ච දේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඔන්න ඉතින් බබුන්රාලත් ආරච්චි දිහා හිමී හිට බලද්දී ආරච්චිත් රිදී 30ක් දීලා බෙරත් අරන් දුන්නේ හරිම කේන්තියෙන්. ඔන්න ඉතින් බබුන්රාලත් බෙරගෙඩිය බැඳගෙන වරපොට කරේ දාගෙන නගුලත් කරේ තියාගෙන යනවා. ආරච්චිත් මූණ බෙරි කරගෙන ඉස්සර වෙලා යනවා. ඔහුමින් ඔහුම යනකොට හොඳටම බින් කලවර වැටෙන්න ගත්තා. ආරච්චි ඇත්තෝ තව හුඟාප් දුර යන්න වෙනවෑ. දැන්නම් කළුවර බින් ගැහෙනව නොවෑ. ඒකම තමයි රාලේ මාත් මේ කල්පනා කළේ. මට මතක විදියට තව දෙගව්වක් විතර දුර ගාටන්ට තියෙනවා. අපේ අප්පු මේ මහා වනාන්තරේ කළුවරේ ගාටන්නේ කොහොමේ? සතාසරුපය හදි ගැහෙන්නටත් බරි නෑ නොවෑ. උඹ කියන දේ ඇත්ත තමයි රාලේ. මට හිතාගන්න බෑ කරන දේ. මොකක් කොරන්නද? ගියක් දොරක් මුලිච්චි වෙනකන් ගාටමු. නැතුව කැලේ මැද ලගින්නේ. මුලිච්චි වෙන පැලක පිලේ හරි රෑලි කරගන්න බලමු. බබුන්රාලයි ආරච්චි කැලේ මැදින් ගියා. හතර වටේන්ම කලවර වුණා.
ඔහොමින් ඔහොම යනකොට බබුන්රාලට පෙනුණා ඈත කන්දක් මුදුනේ පුංචි එලියක්. දෙන්නත් එක්ක බොහෝම අමාරුවෙන් ගාටලා යාන්තම් එළිය තියෙන තැනට සේන්දු වුණා. පුංචි පැලක් නොවේයි. ඒක කළු ගල් වලින් තනාපු මහා විශාල මාලිකාවක්. ඇතුලේ හැම කාමරේම පන්දම් පත්තු වෙනවා. ඒත් පේන්න කවුරුත්ම හිටියේ නෑ. බබුන්රාලා මහ හයියෙන් කෑ ගහලා කතා කළා. කිසිම උත්තරයක් නෑ. ඊළඟට බබුන්රාලා බෙර ගෙඩියට තට්ටු කළා. බෙරේ සද්ද ඇහුණ විතරයි කොහෙන්දෝ විශාල දොරක් ඇරුණා. ඒකෙන් එළියට ආවේ බොහොම ලස්සන තරුණියක්. අපෝයි ඇයි ඔහෙල මෙහාට ආවේ? පුළුවන් තරම් විගහට මෙතනින් පිට වෙලා යනවා හොඳයි. නැත්නම් ඔහෙල දෙන්නටම මැරුම් කණ්ඩයි වෙන්නේ. ආරච්චිල නම් හොඳටම බය වෙලා. බබුන්රාලා හොඳ හීන් නූල්කාරයා හින්දා උන්දැවෙහෙම ලේසියෙන් යවන්න පුළුවන් උනේ නෑ. මැරුම් කණ්ඩ. ඒ අහවල් වැරද්දක් කොලාටද? පේන්නේ නැද්ද? මේක රාක්ෂයෙකුගේ විමානයක්. තව ටිකකින් රාක්ෂයා ඒවි. ඉතකන් හිටියොත් ඒක ඔයේල දෙන්නම මරාගෙන කාරී. එතකොට මේ ඇත්ති කවුද? මම මනුස්ස දුවක්. මේ රාසයා මාව බලින් ඇන්නෑවිත් හිර කරලා තියාගෙන ඉන්නවා. පින්නත් වේවි. තවත් වෙලා හිටියොත් ඔහෙලක මැරුම් ගණ්ඩයි වෙන්නේ. පුළුවන් තරම් ඉක්මනින් යනවනම් හොඳයි. රාලේ ඒ ඇත්තිගේ කීම ඇත්ත නෙවෑ. අපි යමන් යන්ට වනේ ගහක් මුල හරි රෑ එලි කරගනිමු. ඒත් බබුන්රාලා නම් ඒකට කොහෙත්ම කැමති උනේ නැහැ. එහෙම නොවේයි නංගා. අපි සද්ද බද්ද නොකර අටුවට නැගලා හැංගිලා ඉන්නම්. රාක්ෂයා ආවම මීක් නොගා ඉන්නම්. හෙට උදේ ඒකා ගියාට පස්සේ අපි යන්නම්. මේ තරුණිය ඒ දෙන්නට අටුවට නගින්න පාර පෙන්නුවා. අටුව හොඳටෝම කළුවරයි. බබුන්රාලා මහන්සියට අටුවේ ඇලවුණා. ආරච්චි නම් පණ බයේ එහාට හැරෙනවා මෙහාට හැරෙනවා. ඔන්න ඉති බබුන්රාලට යාන්තම් නින්ද යාගෙන ආව විතරයි මහා හඬක් ඇහිලා ඇහැරුණා. රාක්ෂයා එනවා වගේ හිරාලේ. මට නම් බයේ බෑ. ණයට ගත්තු පරාණයක් ඈ. ඔන්න ඔහෙ බය නැතු ඉන්නවකෝ ආරච්චි. ඔහෙට මොකුවත් වෙන්න දෙන්නේ නෑ. මම ඉන්නව නොවේ. අපි දෙන්න කණ්ඩ හැම આવොත් මම ඌට අගේ ඇති පාඩමක් උගන්වන්නම්. දැන් නම් යකා ළඟම එනවා වගේ රාලේ. ඔව්. බලමුකෝ ආරච්චි උන්නනේ. මහා හඬක් එක්ක මාලිගාව හෙල්ලිලා උඩ ගිහින් බිම වැටුණා වගේ දැනුණා. අටුව උඩ හිටපු බබුන්රාලයි ආරච්චියයි දෙන්න එහාට මෙහාට වෙනෙන්න ගත්තා. ඒ එක්කම රාක්ෂයා මහා සද්දෙන් බෙරිහන් දෙන හඬ ආයෙත් ඇහුණා. මිනි ගොඳයි. මොක්කුදාවේ. අද මෙහෙට මොක්කු හරි ඇවිත් තියෙනවා. ඔහේ ආයෙත් එකෙක් නෑ. ඔහේ හදන්නේ ඔය මාව මරන් කණ්ඩ. ඉතින් කනවා. අම්මයි අප්පයි නැතුව මට දැන් ඉඳලා ඇත්ති වෙලා. අද නම් පුතෝ අපි දෙන්නම ඉවරයි. ඌ අටුව ළඟට එනවාමයි. ආව දෙන්කෝ යක්කා. අද තමයි යෝකා මේ බබුන්රාලගෙන් සල්ලං වෙන්නේ. මොකාද මේකේ ඉන්නේ? ගඳයි. අටුව ගඳයි. ඉන්න එකේ කටා කරපියව්. බබුන්රාලා හොඳට ඔරොත්තුවේ අරන් මහා සද්දෙන් ගෙරවුවා. ඒ සද්දේ කොච්චරද කිව්වොත් රාක්ෂයා ටිකක් බය වෙලා පස්සට පැන්නා. තොපි මොක්කුද? කතා කරපියව්. කතා කරපියව්. රාක්ෂයෝ කන පරාස්සයෝ. ආරච්චිල හිටියේ
බයෙන් වෙවුල. රාක්ෂයාට පුදුම හිතුණා. මොකද රාක්ෂයෝ කන පරාසයෝ ගැන ඒ යකා කවදාවත්ම අහලා තිබුණේ නෑ. දැන් රාක්ෂයාට ඕන වුණා මේ පරාසයා කවුද කියලා දැකගන්න. දාපියව් තොපේ නියපොත්තක් බිමට දාපියව්. ඔන්න බලාපියව්. මෙහිම කියපු බබුන්රාලා රාක්ෂයාගේ ඇඟේ ඇනෙන්න නඟුළු විසිකලා. පරාසයාගේ නියපොත්ත දැකලා හොඳටම බය වුණු යකා ඊළඟට මෙහෙම කිව්වා. දාපියව් තොපේ කෙස් ගහක් බලන්ඩ. ඔන්න බලාපියව්. බබුන්රාලත් වරපට රාක්ෂයාගේ ඇඟට දැම්මා. රාක්ෂයා ඒක ඇදලා බැලුවා. මිරිකලා බැලුවා. ඒත් කඩන්න බෑ. පරාසයාගේ කෙස්ගස් මෙහෙව බලවත් නම් ඌ කොයිතරම් බලවත් ඇතිද කියලා හිතපු යක්ෂයා තවත් බය වෙලා මෙහෙම කිව්වා. තට්ටු කරපියව් තොපේ බඩට බලන්ඩ. රාක්ෂයා එහෙම කිව්වේ බඩේ සද්දේ හැටියට පරාසයාගේ හැටි හිතාගන්න පුළුවන් වේවි කියලා හිතාගෙනයි. බබුන්රාලත් මහා හයියෙන් බෙරේට තට්ටු කළා. හැබැයි ඒ සද්දෙට රාක්ෂයා හොඳටම බය වුණා. ඔය අතර බයේ වෙවුල අටුවේ හිටපු ආරච්චි එකපාරටම අටුවෙන් බිමට ලිස්සුවා. එතකොට උන්ද අටුවේ ඉනිමගේ එල්ලුණා. ඒකත් හරි ගියේ නෑ. ආරච්චි ඉනිමග දිගේ දඩබඩ ගාලා පහලට පෙරලීගෙන ගියා. බබුන්රාලට කර කියාගන්න දෙයක් නැති වුණා. බබුන්රාලත් පුල්වන්තරම් යටිගිරියෙන් මොර ගහලා මෙහෙම කිව්වා. අල්ලතොත් අල්ලාපියා මහේකාගේ බොටුවෙම්ම. දඩබඩ ගාලා ආරච්චි ඉනිමග දිගේ පෙරලිලා එන සද්ද ඇහුණාම රාක්ෂයා හිතුවා පරාසයෝ එන්නේ එහෙම වෙන්නටි කියලා. බොටුවෙන්ම අල්ලාපියා කියලා බබුන්රාලා කෑ ගහද්දි හොඳටම බය වුණු රාක්ෂයා පණ එපා කියලා පැනලා දිව්වා. පහුවනිදා උදේ වෙනකම් යස අගේට ගොරවා නිදාගත්ත ආරච්චි බබුන්රාලයි නැගිටලා බැලින්නම් රාක්ෂයාගේ මාලිගාව නිකම් මාලිගාවක් නෙවෙයි. ඒක රජමාලිගාවක්. රන් රිදී මුතු මැණික් පිරිලා. එතෙක්කල් රාක්ෂයා හිර කරගෙන හිටපු ගැටිස්සිටත් බොහෝම සන්තෝසයි. ඒ ගැටිස්සි නිසා නොවෑ බබුන්රාලටයි ආරච්චිටයි මහා ධනයක් ලැබුණේ. ඒ හින්දම බබුන්රාලයි ආරච්චි රාක්ෂයාගේ වස්තුවෙන් හරි අඩක් ඒ ඇත්තිට දුන්නා. ඉතිරි අඩත් පොදි බැඳගෙන කරේ තියාගෙන බබුන්රාලයි ආරච්චි ගිය ගමන පැත්තක දාලා ආපහු එන්න පිටත් වුණා. තව ටිකෙන් කියන්න අමතක වෙනවා. ආරච්චි ඉතින් කොහොමත් කුම්මෙහියනේ. ඒක ඔයාලා දන්නවනේ. ඉතින් වස්තුව බෙදා ගන්න ගිහිනුත් පුංචි ආරවුලක් මතු වුණා. හැබැයි ඉතින් බබුන්රාලත් කුඩු රොටිය මතක් කොලා විතරයි ආරච්චිගේ කට වැහුණා. පස්සේ දෙන්නත් එක්ක වස්තුව බෙදාගෙන එදා ඉඳලා බොහෝම ජයට ජීවත් වුණා. අර යකා හිර කරගෙන හිටපු ගැටිස්සිත් එයාගේ කොටස අරන් ගමට යන්න පිටත් වුණා. ඔන්න ඉතින් අද කතාව මෙතනින් අවසන් වුණත් ආයෙත් අලුත් ජන කතාවකින් නැවත හමු වෙමු.